දිනේ පිළිබඳව මේ වෙනකොට ජනමාධ්‍ය රටේ කතිකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ හැම කතිකාවකදීම අපි දකිනවා එක්සත් ජාතික පක්ෂ වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, ගාල්ලේ රැස්වීම වේවා, ඒ හැම එකදීම මහින්ද රාජපක්ෂ නම ඉස්සරහට දාලා තමයි මේ අයගේ ඒකට විරුද්ධව තමයි ගොඩ නැගෙන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා ආණ්ඩුව අද මැයිපෙළපාලිය බෙදලා තියෙනවා. ඒ ආණ්ඩුවේ සහයෝගය දෙන පක්ෂ ඒකාබද්ධ විපක්ෂ කිරපනේ රැස්වීමට සහභාගී වෙනවා. මැයිපෙළපාලිය කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, මැතිවරණයක් නෙමෙයි, කම්කරුවගේ අයිතීන් දිනා ගන්න. අද මේ රජය බලයට පත් වෙලා රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැඩපත් නැති කරලා තියෙනවා. රාජ්‍ය සේවාව කප්පාදු කරලා පෞද්ගලිකකරණය කරන මේ රට ගෙන යනවා. පෞද්ගලික අංශය හාමුදුතුන්ගේ වහනුම් බවට අපේ සේවකයන්ව පත් කරගෙන යනවා. ඒ වගේම මේ රටේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරනවා. වෛද්‍යවරුන්ට හා මේ රටේ පංචමහා බලවේගයේ බලයට පත් වෙච්ච විශේෂයෙන්ම මේ කොටස් කර වෙන ඒ පංචමහා බලවේගයම කලකිරීමට පත් වෙලා තියෙනවා. ගොවියා කලකිරලා තියෙනවා. පොලිසිය කලකිරලා තියෙනවා. හමුදාවට අද කෙරෙන අදත්තේටන් කරන ඒ අය කලකිරලා තියෙනවා. ලොකු විවේචනයක් අද රට පුරා මේ ආණ්ඩුවට විරුද්ධව තියෙනවා. ඒතකොට කම්කරුවාගේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුවට විරුද්ධව කරන අරගලකින් විතරයි. ආණ්ඩුවට පක්ෂග්‍රාහී කරන අරගලවලින් මේ එයාගේ අයිතිවාසිකම් දිනා ගන්න බෑ. ඒ නිසා තමයි ආණ්ඩුවේ කොටස් කරු වෙනම රැලි කරනකොට ඒකාබද්ධ විපක්ෂ අපි තීන්දුව කරේ කම්කරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් රටේ පවතින තත්ත්වය වෙනුවෙන් කිරළපනේ වෙනම රැස්වීමක් තියලා මම කම්කරුවාගේ අයිතිවාසිකම් දිනා ගැනීමට පෙළ ගැහෙන්නේ. මම දකින්නවා සමහර මාධ්‍ය වලට ඇවිල්ලා යම් දූරදාරී තමන්ගේ තනතුරු රැක ගැනීම උදෙසා හෝ වෙනම කාරණා උඩ යම් කරුණු කාරණා කියනවා. මම දැක්කා මේ ළඟදී කියලා තිබ්බා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට කිරීමේ පාප කර්මයේ බේරෙන්න මහින්ද මහත්තයාට තවත් කල් තියෙනවා කියලා. දැන් මේක වක්‍රාකාරයෙන් වර්තමාන ජනාධිපතිතුමාට ගහපු පාර. මොකද මේ පක්ෂය කැඩුවේ 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා වර්තමාන ජනාධිපතිතුමා වර්තමාන පක්ෂ සභාපතිතුමා ලේකම්තුමාලා තමයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගියේ. එතකොට මේ පාප කර්මය කළා තියෙන්නේ ඒ අය. ඒ නිසා ඒක මේ මැයිපෙළපාලියතාවයි කියලා පක්ෂය කැඩෙන්නේ නැහැ. පක්ෂේ කඩපු අයට තමයි ඒක කිව්වේ තුමා. නොකිය කිව්වේ. ඒ පාරදීම කරේ තුමාට. මේ මැයිපෙළපාලියට කිරළපණේ ආයත යන අයට විරුද්ධව නෙමෙයි පරීක්ෂණ කරන්න ඕනේ පක්ෂය තුල ඉඳගෙන. ඒ අය විවේචනය කරන ඔය වගේ අය.